ජේසුස් වහන්සේ ලෝකයට ප්‍රත්‍යක්ෂ වීමේ එහෙම නැත්නම් ප්‍රකාශ වීමේ මංගල්‍යය තමයි අපි රජතුන් කට්ටුව කියලා සමරන්නේ. ප්‍රමාන්තේනි ඉතිහාසයේ ඇත්තටම නත්තලට කලින් අපි දකිනවා මේ ඊස්ටර්න් චර්ච් එකේ එහෙම නැත්නම් පෙරදිග සභාව තුළ අපි දකින්නේ මේ රජතුන් කට්ටුවම තවමත් එහෙමයි. මේ රජතුන් කට්ටුව මංගල්‍ය තමයි ඒගොල්ලන්ගේ නත්තල. ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ සමරන්නේ මේ රජතුන් කට්ටුවේ මංගල්‍යයට තමයි විශේෂත්වයක් දෙන්නේ. හේතුව රජතුන් කට්ටුව මංගල්‍ය එහෙම නැත්නම් මේ ජේසුස් වහන්සේ ලෝකයට ප්‍රත්‍යක්ෂ වීමේ ප්‍රකාශ වීමේ මංගල්‍යය තමයි හරිම වැදගත් මංගල්‍යයක් හැටියට ඒගොල්ලෝ සැලකුවේ. ඒ පෞ කාලයේදී අපි දකිනවා මේ රජතුන් කට්ටුව මංගල්‍යයට වඩා නත්තල ඉස්මතු වෙනවා. මොකද නත්තලේදී තමයි අපි අර දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ලබා ගැනීමේ අභිරහසට මුල පුරන්නේ කියන කාරණාව. ඒ නිසා ආලෝකය ඇත්තටම මේ අඳුරු වූ ලෝකයට පැමිණෙන්නේ ජේසුස් වහන්සේ තුළ කියලා මේ අපි නත්තල මූලික වෙන්නේ බටහිර සභාව තුළ. ප්‍රමාන්ත සහෝදර සහෝදරිනි, අද රජතුන් කට්ටුවේ මංගල්‍ය එහෙම නැත්නම් ජේසුස් වහන්සේ ලෝකයට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍ය අපි සමරද්දී මේ මංගල්‍ය අපිට හරිම සුවිශේෂයි. මොකද ජේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ ඇයි? මොකටද? උන්වහන්සේගේ කාර්ය භාරය හරියටම මොකක්ද? මොකක් සඳහාද උන්වහන්සේ මේ ලෝකයට ආවේ? මොකක්ද මේ ලෝකයට උන්වහන්සේගේ ප්‍රකාශ වීම කියන කාරණාව අද මංගල්‍යයේදී හරිම ලස්සනට දිගහැරෙනවා. ඉතින් අද පළවෙනි කියවීම ඒ තුල යසායා දිවස්ප්‍රසාදිවරයාගේ පොතේ ගත්ත කොටසේ මේ පළවෙනි කියවීම මේ විදිහට දිගහැරෙද්දී අපි පළවෙනි කියවීම වෙතට යමු. මොකක්ද ඇත්තටම යසායා දිවස්ප්‍රසාදිවරයා මේ දෙවියන් වහන්සේ මේ ලෝකයේ තුල ප්‍රකාශ වෙන්නට යන බව ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා අපි දැනගන්න. ඔව් පියතුමනි, අද දේ වචනය යසායා දිවස්ප්‍රසාදිතුමන්ගේ තෙවන කොටසෙන් අපි අරගන්නේ. මේ කොටස ඊශ්‍රායල් ජනතාව බැබිලෝනියානු විප්‍රවාස ගත වෙලා එතනින් නැවත ජෙරුසලමට ඇවිල්ලා තමන්ගේ ජීවිත ගොඩනගා ගන්න කාලය. සයිරස් රජුරුවන්ගේ අනුග්‍රහය තුළ මේ මිනිස්සු නැවත තමන්ගේ ජෙරුසලම් නගරය දේව මාලිගාව ගොඩනගා ගන්න සමය තුලයි යසායා දිවස්ප්‍රසාදිතුමා කියන්නේ ජෙරුසලම නැගිටින්න බැබලෙන්න නුඹේ ආලෝකය දැන් උදා වෙලා තියෙනවා. මේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙනවා. දෙවියන් වහන්සේ පොරොන්දු වෙච්ච කාලය දැන් සම්පූර්ණ වෙලායි තියෙන්නේ. මොකද දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව තෝරගත්තේ, ජෙරුසලම තෝරගත්තේ මුළු මිනිස් සංහතියටම ආශිර්වාදයක් වෙන්න, ආලෝකයක් වෙන්න. එතකොට ඒ මොහොත උදා වෙලා තියෙනවයි කියලා යසායා දිවස්ප්‍රසාදිතුමා කියනවා පියතුමනි. නිසා ජෙරුසලමේ කීර්තිය, ඒ යශස්ත්‍රීය නැවත උදා වෙන කාලයක් එන නිසා ජෙරුසලමට කියනවා ඒ සඳහා සූදානම් වෙන්නට කියලා. ඒ වගේම තමයි මේ පාඨය බොහොම ලස්සනට ගැලපෙනවා ස්වාමීන් වහන්සේව බැහැ දකින්නට අද දවසේ මේ එන ලෝකයේ විවිධ ප්‍රදේශවලින් එන මේ ශාස්ත්‍රවන්තයින් තුළ ඔවුන් ප්‍රඥාව හොයාගෙන, ආලෝකය හොයාගෙන එනවා ජෙරුසලමට ස්වාමීන් වහන්සේගේ වචනයට කීකරු වෙලා. එතකොට අපි දකිනවා ප්‍රබන්තින් මේ සහස්‍රවන්තයන්. ඒ කියන්නේ ඇත්තටම රජවරු නෙමෙයි මේගොල්ලෝ. ඇත්තටම ප්‍රඥාව හොයන, ජීවිතයේ යථාර්ථය හොයන, ජීවිතයේ ගැඹුර හොයන, ආලෝකය හොයන මේ සහස්‍රවන්තයින්. ඒගොල්ලෝ නක්ෂත්‍රයට අනුව සමහර විට ඒගොල්ලෝ සලකුණු කියවලා එතකොට ඒගොල්ලෝ හොයා ගන්නවා යම් විදිහකට රජෙක් ඉපදිලා තියෙනවා. ඉතින් මේ රජව බලන්නට එනකොට ඒගොල්ලෝ හිස් අතින් එන්නේ නැහැ. ඒගොල්ලෝ අරගෙන එනවා රන්, ගන්ධ රස සහ තුවරලා කියන මේ තෑගි තුනක්. මේවා හරිම සංකේතාත්මකයි. එනිසා මේ සංකේතයන් මොනවද කියලාත් අපි මුලින්ම චුට්ටක් ඒකත් හඳුනගෙන කතා බහ කරගෙනම අපි ඊළඟ කොටසට යමු.
ඔව් පියතුමනි, අද දවසේ අපි දෙවනි කියවීමට ගියොත් එපේසිවරුන්ගේ ලිපිය අපිට කියනවා ශුද්ධ පවුලතුමා දෙවියන් වහන්සේ ක්‍රිස්තියානි ජනතාවව තෝරගෙන තියෙන මේ ක්‍රිස්තියානි ලීලාවෙන් සැරසෙන්න. ස්වාමීන් වහන්සේට සේවය කරන්න, උන්වහන්සේට සාක්ෂි දරන්න ගැඹුරු ඇදහිල්ලකින් විශ්වාසයකින් ශුද්ධාත්ම බලයෙන් පිරීලා ජේසුට ඔබින ප්‍රේරිතවරයෙක් වෙන්නට කියලා. ඒ ගැන අපි මෙනෙහි කරනකොට පියතුමනි අපිව ගෙන යන්නේ මේ අද දවසේ ස්වාමීන් වහන්සේව බැහැ දකින්නට එන ශාස්ත්‍රවන්තයින් රැගෙන එන මේ ත්‍යාගයන් දෙසට. ඒ රත්තරන්, සුවඳ ලාටු, ගන්ධ රස මේ සියල්ල අපිට සංකේතයක් වෙනවා ස්වාමීන් වහන්සේට මෙහි කිරීමේ කාර්යයේදී අපි නියැලෙනකොට. ක්‍රිස්තියානි කාර්යයක්, රජෙක්, දිවැසිවරයෙක්, පූජකයෙක් විදිහට ස්වාමීන් වහන්සේට සාක්ෂි දැරිය යුතු බව අද දවසේ මේ ජනවන්දනාව දේව වචනය අපිට ප්‍රකාශ කරනවා පියතුමනි. ඔව්. එතකොට මේ රජතුන් කට්ටුව එහෙම නැත්නම් මේ සහස්‍රවන්තයින් තුන්දෙනා අරගෙන ආවේ රත්තරන්. රත්තරනින් සංකේතවත් වුණේ රාජකීයත්වය. ජේසුස් වහන්සේ රජෙක් කියන කාරණාව අපි හැමෝම දන්න එකක්. උන්වහන්සේගේ රජකම මේ මහ පොළොවට වඩා මේ උන්වහන්සේ ස්වර්ගයට එහෙම නැත්නම් දිව්‍යන් වහන්සේගේ රාජ්‍යයේ රජානන් හැටියට අපි උන්වහන්සේව හඳුන ගන්නවා. ඒ රාජකීයත්වයට තමයි අපිවත් කැඳවන්නේ. ඒ වගේම ගන්ධ රස කියලා කියන්නේ අපි දන්නවා පූජකත්වය. ඒ වගේම සුවඳ ලාටු එහෙම නැත්නම් තුවරලා කියලා කියන්නේ දිවසිවර කාර්යය. එතකොට මේ අපි බෞතිස්ම ස්නාපනය තුළ ගන්න මේ රාජක, පූජක, දිවසිවර කාර්යයට ඇරයුමක් අද දෙවිනි කියවීමේ ඉතාමත් ලස්සනට ශුද්ධ පවුලතුමා අපිට දෙනවා. මේ අද ජේසු මේ ලෝකයට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍ය සමරද්දී උන්වහන්සේගේ රාජකීයත්වය, උන්වහන්සේගේ පූජකත්වය, උන්වහන්සේගේ දිවසිවර කාර්යභාරය අද මැනවින් එළිදැක් වෙනකොට, අනාවරණය වෙනකොට ඒ කාර්යභාරයන් තුළ අපේ ජීවිතවලට ලොකු අභියෝගයක් එල්ල වෙනවා. අපි හැමෝම බෞතිස්මය ලබනවනේ. නිරශාන් පියතුමනි, බෞතිස්මේදී අපිවත් ආලේප කරනවානේ. ඒ ආලේපනය ගැන පොඩ්ඩක් අපි කතා කරුවොත්. ඔව් පියතුමනි, හැම කිතුණුවෙක්ම අපේ ප්‍රසාද ස්නාපනීය කැඳවීම තුළ රාජකීයත්වයට, පූජකත්වයට, දිවසිවර කාර්යයකට අපි ඇරයුම් ලබනවා. ඒක අපි මේ ලෝකයේ දකින රාජකීයත්වයක් නෙමෙයි, ස්වාමීන් වහන්සේගේ රාජකීයත්වයක්. උන්වහන්සේගේ රාජකීයත්වය බෙදා හදා ගැනීම. එනිසා ඒ උරුමකාරකම ස්වාමීන් වහන්සේ අපිට දීලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ බෞතිස්ම කැඳවීමෙන් උරුම වෙන සලකුණක් විදිහට. ඒ වගේම දිවසිවර කාර්යයක් අපිට තියෙනවා. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නිරන්තරයෙන්ම උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමේ කාර්යය, උන්වහන්සේට සාක්ෂි දැරීමේ කාර්යය. ඒ දිවසිවර කාර්යය බොහෝ වෙලාවට ලෝකයට අභියෝගයක් වෙන්නටත් පුළුවන්. හැමතිස්සෙම අපි කැමති දේ නෙමෙයි, ලෝකේ අහන්න කැමති දේත් නෙමෙයි. නමුත් හෘද සාක්ෂියට එකඟව නිවැරදි දේ කතා කිරීමේ බලය, ශක්තිය සහ වගකීම ස්වාමීන් වහන්සේ හැම කිතුණුවෙකුටම දෙන බව දැන් පියතුමේ අද දවසේ අපිට මතක් කරන. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ උත්තම පූජකයා විදියට උන්වහන්සේ අපි වෙනුවෙන් පූජා වුණා වගේ හැම කිතුණුවෙක්මත් කැඳවීම ලබනවා ඒ පූජකත්වයට. උන්වහන්සේ වගේ අර කම නසලා ස්වාමීන් වහන්සේමෙන් අන්තිම ලේ බිඳුව දක්වාම පූජාවීමේ කාර්යයක් හැම කිතුණුවෙකුටම තියෙනවා. ඒ කාර්යය ගැන මම හිතන්නේ අද දවසේ අපි මෙනෙහි කළ යුතුයි. ඔව්. ඉතාමත් මැනවින් අපිට අද දවසේ සුපුවත තුළ කියවීම් මෙලෙස පෙළගැස්වෙනකොට ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපිට මේ කාරණාව බැහැර කරන්නම බෑ. අද ජේසු මේ ලෝකෙට ප්‍රකාශ වෙන්නෙම රජෙක් හැටියට, දිවසිවරයෙක් හැටියට සහ පූජකයෙක් හැටියට.
එතකොට ඒ දිවසිවර පූජක රාජක කාර්යයට අපිව හවුල්කාරුවන් බවට පංගුකරුවන් බවට දැන් අපි පත් වෙලා ඉවරයි. එනිසා අද ජේසු මේ ලෝකෙට ප්‍රත්‍යක්ෂ වුණා වගේ ඒ ප්‍රත්‍යක්ෂ වීමම අපිටත් ලොකු අභියෝගයක් කරනවා. ඔබ ලෑස්තිද පූජක රජෙක් වෙන්නට? හැබැයි සේවය ලබන රජෙක් නෙමෙයි, සේවය කරන රජෙක්, ජේසු වගේ රජෙක් වෙන්නට. ඔබ සූදානම්ද පූජකයෙක් වෙන්නට? පිදුම් ලබන පූජකයෙක් නෙමෙයි, පිදෙන්නට කැමති පූජකයෙක් බවට පත් වෙන්නට. ඔබ සූදානම්ද දිවසිවරයෙක් බවට පත් වෙන්නට? යුක්තියට, සාධාරණයට සාක්ෂි දරන, හැම මොහොතකම ඇත්තට සාක්ෂි දරන දිවසිවරයෙක් බවට පත් වෙන්නට. දුප්පතාව, දිලින්දාව, වේදනාවට ලක්වෙන්නාව, පීඩාවට ලක්වෙන්නාව මුදන ගලවන දිවසිවරයෙක් බවට පත් වෙන්නට. මේ කාරණාව තමයි අද අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ජේසු මෙලෙස අපේ ජීවිතවලට ප්‍රත්‍යක්ෂ වුණා නම් අපිත් එවැනිම වූ ආකල්පයකින් යුතුව අද මේ මංගල්‍යයට අවතීර්ණය වෙමු. ජේසු මේ ලෝකයට ප්‍රත්‍යක්ෂ වෙද්දී ඒ ජේසුස් වහන්සේගේ පූජක රාජක කාර්යයේ දිවසිවර කාර්යයට සාක්ෂි දරන උන්වහන්සේගේම විශ්වාසකයින් බවට පත් වෙන්නට අපි යාඥා කරමු. ඔබ සැමට ජේසු පිහිටයි.